ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාලට මම ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්න ආවේ. මේකට ඕමනා දේවල් තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන මම පද පොඩි කෑමක් පොඩි එකක් හදන්න. يعني මේ පොඩි කෝප වලට තමයි අරන් තියෙන්නේ. ඒකින්ද මෙතන තියෙනවා කුරක්කම් පිටි. මෙතන තියෙනවා ගොඩක් බෙදලා නැහැ. අර වතුර ගතිය යන්න වගේ අර ජල වාෂ්ප යන්න බෙදගත්ත හාල් පිටි. මෙතන තියෙනවා පොල්. ඒකත් මම මේ පොල් ගොඩක් බෙදලා නැහැ. අර ජල වාෂ්ප ටික යන්න යන්තම් රත් කරගෙන තියෙනවා. මෙතන තියෙනවා පාන් පිටි. පාන් පිටි නම් බෙදලා නැහැ. මේ ටික උපයෝගී කරන තවත් තියෙනවා පොඩි දේවල් ටිකක්. ප්‍රධාන අමුද්‍රව්‍ය ටික තමයි මේ. ඉතින් මේක තව රසවත් කරගන්න මම තව ටික දේවල් දානවා. ඒවා මම දාද්දි වලට කියන්න. ඉතින් මේ අද මේ කෝප්පා මේ විදිහටම ගන්න ඕනේ. මේවා එක සමාන Tamanට එක සමානම වගේ ගත්තාම ඇති. ඉතින් මේ කෝප්පා ලොකු වැඩි වුණාට කමන්නේ. මම අර ප්‍රමාණ පෙන්නන්නයි මෙහෙම ගත්තේ. එහෙම කියලා වෙනසක් වෙන්නේ නැහැ. රසයේ වෙනසක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් වැඩි දුර කියන්නේ ඉස්සෙල්ලා අපි දැන් මේක ඉස්සරොම හදාගන්නේ කොහොමද කියලා බලමු. අනිත් දේවල්ත් කොහොමද දාන්නේ කියලා. ඉස්සරොම බලමුකෝ අපි ඒක හදාගන්න විදිහ. ඉතින් මම මේ වගේ බෝල් එකක් ගත්තා. අරන් ඒකට මම ගත්ත පිටි වර්ග ටික ඔක්කොම දානවා. දැන් මේ තියෙන්නේ පාන් පිටි මේ වගේ කෝප්පයක් ගත්තා. ඒක තමයි. ඉතින් ඔයාලා මේ කෝප්පම හදන කෙනෙක් මේ කෝප්පම ගන්න ඕනේ නැහැ. මම කිව්වනේ සමාන ප්‍රමාණ වලින් ගත්තාම හරි. මේකේ තියෙනවා මේ හාල් පිටි. ඒකේ තෙත යන්න ටිකක් අර කබලට දාලා මම අහට මෙහාට කරලා ගත්තා. තෙත යන්න අර ජල වාෂ්ප යන්න. ඊට පස්සේ කුරක්කම් පිටි. මේ තියෙන්නේ කුරක්කම් පිටි. ඊට පස්සේ තියෙන්නේ පොල්. ටිකක් අර වතුර ගතිය යන්න තමයි මම ඒවා බෙදගෙන තියෙන්නේ ටික ටුක්ටක් මේවා වෙන්න. ඊට පස්සේ මේකට ලුණු ටිකක් දාන්න ඕනේ. අර දිය රස නැත්තම් දිය රස එනවනේ. ඒකින්ද ලුණු පිංචක් දා ගන්න ඕනේ. පොඩ්ඩක් වෙන්න දාගත්තා. ඒක තමන්ගේ රස අනුව ලුණු ටිකක් දාගත්තට කමක් නැහැ. ඊට පස්සේ මම මේකට දානවා සීනි. මෙතන සීනි මේසෙන්දී 3ක් තියෙනවා. සීනි දාගන්නවා. මේ සීනි ටික දාන්නේ දැම්ම නෙමෙයි. අපි මේක හොඳට කලවම් කරලා ඉන්න ඕනේ. සීනි දිය වෙන්න හොඳ නැහැ වැඩි. මේකේ තියෙනවා මෙතන තියෙනවා රටකජු ටික. මේ රටකජු චුට්ටක් මන් තිබිලා ඒක කුඩු කරොත් මේකට තලයට දානවා නම් ගොඩක් හොඳයි. තල නැති හින්දා මම රටකජු දැම්මා. තව රස කරගන්න කැමති දෙයක් දැම්මට කමක් නැහැ. ඊට පස්සේ දාලා අපි මේක හොඳට අනනවා. අනලා ඊට පස්සේ මේකට දානවා මේ වගේ පොල් තෙල් මේ වගේ හැන්දා. මේකට ඕන තෙල් වර්ගයක් දාන්න පුළුවන්. ගොඩක්ම හොඳයි එළඟ තෙල් දානවා. ඉතින් මම අර කියනවනේ හැමතිස්සම අපේ ගෙදර එළඟ තෙල් රසයට කැමති නෑනේ. ඒකින්ද මම පොල් තෙල් දැම්මා. එළඟ තෙල් දානවා නම් හොඳයි. ඉතින් මේක ගොඩක් කල් තියාගන්න පුළුවන් කෑමක්. ඉස්සර කෑමක් මේක. මොකද දැන් ওই වන්දනාවේ මිස්සර යනකොට මේක හදාන යනවලු මේ විදිහට. මේක අපි බිස්කට් එකක් විදිහට තමයි හදන්නේ. ගොඩක් ඒකයි අර වේලලා පොල්ලේම ගත්තේ. දැන් ඊට පස්සේ මේකට වතුර ටික දාලා අනා ගන්නවා. අනාගෙන ඉවරලා තමයි අපි සීනි ටික දාන්නේ. මේ දැම්ම සීනි දාන්නේ නැහැ. මොකද සීනි දිය වෙන්න හොඳ නෑ වැඩි. දැන් මේකට වතුර දාලා සීනි කරුණොත් සීනි දිය වෙනවනේ. ඒකින්ද සීනි දිය වෙන්නේ නැතුව යන්න තමයි හදා ගන්න ඕනේ. බටර් දැම්මත් කමක් නැහැ. ඉතින් රසය වැඩි වෙනවා එතකොට. ඉතින් මම වතුර දැම්මා. මොකද දැන් මේක කල් තියා ගන්න ඕනේ හින්දා එකක් නිසා අපි වතුරෙන් තමයි ගොඩක් හදන්නේ. දැන් සමහර අය කියනවා පොල් කිරි දැම්මට කමක් නැහැ කියලා. පොල් කිරි දාපුවාම මේක තියා ගන්න අමාරුයි. ඒකින්ද ඉස්සර වන්දනාවේ ඇත සිරිපාදේ ඉතින් වන්දනාවේ යනකොට දැන් වගේ අර නෑනේ ඉතින් අර කල් තියා ගන්න ආහාර අඩුයිනේ. එතකොට මේක හදන් යනවලු කියලා මටත් කිව්වා. ඒකයි මාත් මේක මේ හදන්නේ ඒ විදිහට හරියයිද බලන්න. ඉතින් මේ විදිහට චුට්ට වතුර දාලා පුළුවන් තරම් අපි වතුරත් අඩු කරන්න ඕන. පොඩි ප්‍රමාණ දාලා බලන්න ඕනේ. ඉතින් මේක ගුලි කරගන්න පුළුවන් වෙන්න ඕනනේ. ඒකයි මම එහෙම අනන්නේ. මං අනලා පෙන්නන්න. මෙන්න මේ වගේ
ගුලියක් තමයි හදාගන්නේ තදට ටිකක් තදට. ඊට පස්සේ තමයි අපි අර සීනි දාන්නේ. සීනි රසයට කැමති නැති අය සීනි දාන්න එපා. කියන්නේ දාන්න නැතුව හදාගන්න පුළුවන්. ඉතින් මම මේ සීනි මේ සාන්දි තුනම දැම්මෙත් නෑ ඔන්න. ටිකක් දැම්ම අනලා බලලා අනිත් ටික දානවා කියලා. හිතුවද සීනි දාන්නේ මෙන්න මේ වෙලාවේ. මොකද නැත්තම් මේ සීනි දිය වුණාම වතුර ගතියක් එනවා. ඒකින් නම් අර සීනි අර කැට වගේ තියෙන තමයි මේකට ගන්න ඕන. ඒකින් නම් මේ කැට ලොකු සීනි තිබ්බනම් මීටත් වඩා හොඳයි. එහෙම අපි ආයෙත් අර සීනි ටික දාලා අනනවා. මම ඉතින් මේ සීනි ටික ප්‍රමාණය තචුට්ටෙන් තියෙන මම එකක් දැම්මා. කමන්නේ මට අපිට වැඩි නෑ. ඉතින් වැඩි සීනි රසයට කැමති නැති අය මේක නිකනුත් හදාගන්න පුළුවන්. සීනි ඕනේ නිකම්ම බිස්කට් එකක් වගේ හදාගෙන ගන්න පුළුවන්. ඉතින් බලමු අපි ඊට පස්සේ මොකද කරන්න කියලා. මේක තව ටිකක් අනාන සීනි හැවෙන්න. අනාගත්තු එක මේ වගේ බෝල කරගන්නවා. මේ තියෙන එකක් මං හදලා මෙන්න මේ විදිහට හදාගන්න ඕනේ. මම පෙන්නන්නම්. මෙහෙම කරලා ඊට පස්සේ මේක තුන්වෙන් කරනවා. අපි මේක ලේසි. මේ අල්ලේ තුනින් කරන එක ලේසි. හොඳට අත හොදන තුනින් කරලා අපි මැද පොඩි වලක් හදාගන්නවා. හදාගෙන මේක පුළුවන් තරම් තුනින් කරගන්න තමයි ඕනේ. පුළුවන් තරම් තුනින් කරගන්න ඕනේ. අන්න ඔය වැඩි දෙයක් නෑ. ඔහොම තුනින් කරගෙන මේක ගොඩක් තුනින් කරන්න ඕනේ. පුළුවන් තරම් කැඩෙන්නේ නැතුව යන්න තුනින් කරගන්න. තුනින් කරගෙන අපි බලමු මේ ඔක්කොම හදාන ඊට පස්සේ මේ වගේ සෝස් පෑන් එකක් ලිපේ තියාගත්තා. ලිපේ තියාගෙන අපි මේකට තෙල් දාන්නේ. අපි නිකන් මේකට තෙල් ගන්න ඕනත් නෑ. මම තෙල් ටිකක් මෙහෙම දානවා. පොඩ්ඩක් ගන්නවා. ගාගෙන අපි අර හදාගත්ත බිස්කට් එක තියාගෙන මේක දැන් මේ මද කියන්නේ ගොඩාක් අඩු ගින්දරේ අපි මේක පුච්ච ගන්න තමයි ඕනේ. අපි හදාගත්ත ටික ඔක්කොම වගේ තියන්න පුළුවන් ඒකේ තියෙන. මෙන්න ගොඩක් තුනී කරන තරමට ලේසි. ටිකක් අර මේක කර වෙන්න ඕන හින්දා අපි බලමු. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි දැන් බැදීගෙන එනවා. මෙහෙම ගොඩක් අඩු ගින්දරේ මේක රෝස් වෙන්න ඕන. රෝස් වෙන්න කියන්නේ අපි අර බිස්කට් පදමට එනකන් මේක කරගන්න ඕන. හිමීට තමයි මේ වැඩේ කරන්න ඕනේ. කලබලෙන් නම් කරන්න බෑ. මොකද මේ ටුට්ටක් ඉවසලා කරන්න වෙන වැඩක්. ටිකක් වෙලා ඉන්න ඕනේ මේ මේක තින් ටුට්ටක් අහට මෙහාට සැරේට මේ අනිත් පැත්ත දාන්න ඕනේ. නැත්තම් මෑ වෙන්නේ නෑනේ. පුළුවන් තරම් මේක අපි අර රොටි කරලා දාන්නේ. අන්න ඒ වගේ හදා ගන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේක කල් තියා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම හදාන තමයිලු ඉස්සර මේක වන්දනා කරනකොට අරන් ගියේ. නරක් වෙන්නේ නැති ඉතින් බඩගිනි එනකොට තේ ටිකක් බීලා ඉස්සර නෑනේ. දැන් මේක අවන් කරගන්න පුළුවන්. මට මේක අවන් එකට දැන් මටක් ගලක් වෙනවනේ. මම අවන් කරේ නැත්තේ දැන් ඉස්සර අවන් තිබ්බේ නෑනේ. ඉතින් ඒක ඉස්සර කරපු වැඩේ තමයි මාත් මේ දැන් කරලා පෙන්නන්න හිතුවේ. ඉතින් බලමු. මොකද වෙන්නේ කියලා නේ. තා ටිකක් වෙලා යන්න ගන්නවා. ඉතින් ඒක හදන්න. හදලා ඉවරලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මගේ කුකීස් එක මේකට කුකීස් එක කියලාත් කිය හැකිනේ. කුරක්කන් වලින් හදපුවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. කුරක්කන්, හාල් පිටි, පාන් පිටි, රටකඩු දැම්මා, පොල් ටිකක් දැම්මා. පොල් දෙස කියන්නේ අර වේලිචි දෙසකට වගේ පොල් ටික තමයි මම දැම්මේ ටුට්ටක් වතුර ගතිය ඇර කරලා. ඉතින් ඒ වගේ හදාගත්තු බිස්කට් එක තමයි දැන් මේ ටික මගේ හරියාගෙන යනවා. මොකද දැන් මේක තර වෙන්න ඕනනේ. ඒකෙන් හින්දා ඉතින් එක මම මෙහෙම දානවා. ඇත්තටම මේක පෝෂණින් කෑමක්. මොකද දැන් අපි ඒක අර කල්තියා කොහේ හරි අරන් යන්නේ දැන් නන්දනාගේ ගමනක් හරි අපිට එහෙම තරකට අරන් යන්න මේක හදන්නේ. එතකොට අපිට අර ශරීර සෞඛ්‍යයට ඒක හිතකර වෙන්නත් ඕනේ, පෝෂ්‍යදායක වෙන්නත් ඕනේ. ටුට්ටක් වෙලා අර බඩගින්න නිවා ගන්න. ඉතින් මේකෙන් ඇත්තට මේක සිද්ධ වෙන කුරක්කන් කියන්නේ බඩගිනි අඩු වෙන හොඳ කෑමක්. සාමාන්‍යයෙන් බඩගිනි ඉන්නේ කුරක්කන් කාපුවාම. බඩට හොඳ බර ආහාරයක් නේ කුරක්කන්. කියන්නේ අර දරා ගැනීමේ ශක්තිය තියෙනවා කුරක්කන් වලට. ඒකෙන් නම් පුළුවන්. ඉතින් මං හිතන්නේ ලෙඩෙක් ගියත් ලෙඩේකටවත් හොඳයි. මේ කොටම රති දෙන්න තමයි මේ වගේ කෑම ඉස්සර හදාන යනවා ඇත්තේ. මොකද ඉස්සරත් මං හිතන්නේ ඒ කාලෙත් බිස්කට් වර්ග හදලා තියෙනවා මේ විදිහට. ඒගොල්ලෝ අපි දැන්
තාක්ෂණයත් එක්ක දිනු වෙලා තිබුණාට ඒ දවස්වලත් මේ විදියට හදලා තියෙනවා කියලා ඉතින් මට හිතෙනවා. ඒක තමයි දැන් මම මේ හැදුවේ ඉක්මනින් හැදුවේ. ඉතින් ඇත්තටම මෙන්න මේ විදියට තමයි ආවේ. මට කියන්න තියෙන්නේ මේක ලස්සනමත් මේක බිස්කට් එකක් දැත් කියලා නෙමෙයි. කියන්න ඕන උනේ කල් තියාගන්න කොහේ හරි දුර යට ගමනක් යනකොට සාමාන්‍ය වන්දනාව යන්න තමයිලු මිස් හැදුවේ. දැන් අර මට මතක් වුණා දැන් මේ දවස්වල දරදා පෙර මේ වන්දනාව තියෙනවනේ දරදා මේ අපි වන්දනා කරන්න යනවනේ. එතකොට මේ වගේ දෙයක් හදාන ගිහින් තියාගෙන හිටියනම් පොඩි ප්‍රමාණයකට බෑග් එකකට දාන්න කියන අපිට බඩගිනිනකොට මේක හිටගෙන හරි වතුර ටිකක් හිටගෙන ඉඳගෙන ඉන්නත් ඕනේ අත් බෑගකින් අත දාලා අරන් කන්න පුළුවන් කාටද එකක් හැවත් සෑහෙන වෙලාවක් අල්ලා හිටවන්න. ඒකයි මට මතක් වුණේ මේක හදන්න ඕන කියලා. මේ වගේ දේවල් හදාගන්න යනවනම් හොඳයි. අපි දැන් ওই කඳු නගින්න යනවා. අපේ ළමයි එහෙම යනවනේ. ඉතින් ඒගොල්ලෝ නම් මේවා කණ එකක් නෑ. ඉතින් එහෙම යනකොට ඒ පැති වල කඩවන්නේ සමහර තැන් වලට. ඉතින් මේ වගේ දෙයක් හදාන ගියොත් ඒක නරත්ම වේ තියාගෙන කන්න පුළුවන්. මේ වගේ හදාන හැබැයි ඉතින් මේක හොඳට බැද ගන්න ඕනේ. බැදෙන්න කියන්නේ රෝස් වෙන්න ඕනේ. තාච්චිර දාලා රෝස් පෑන් එකට දාලා අනිත් පැත්ත හැරලා අර රොටි වගේ ගත්තට බෑ. මේක අර බිස්කට් වගේ එන්න ඕන. එහෙම අරවිලා කරස් ගාලා හපලා කන්න පුළුවන් විදිහට. එතකොට මේක පෙඟෙන්නේ නැහැ. තියාගන්න පුළුවන්. එහෙම ඒකයි මම මේක මේ හදන්න හිතුවේ. දැන් ඔය අපි දාලනවා YouTube channel වල අර අපේ දරුවෝ යනවා අර මේ ඔය කඳු නගින්න ගිහින් අර හાર્ඩ් මේ වගහගෙන ඉන්නවනේ. මේ ඉතින් ඒකින් නම් එතකොට අර මට හිතුණා දැන් අර ඒ වගේ ළමයිටත් හොඳයි. අරන් ගෙන් කියලා අර උදේට කන්න එහෙම ඉතින් මේ වගේ දෙයක් හදාගත්තා නම් අරක් වෙන්නේ නැහැ. දැන් මේක මම කරලා පෙන්නන ඔය ටොක් ගාලා කැඩෙන මයික් වලට ඇහුණා ඇහෙනවද දන්නේ නැහැ. සද්දෙන් කැඩෙන මයික්. ඒ කියන්නේ මේ කරස් ගාලා කන්න පුළුවන්. එහෙම අර සමහර කේ වයසට අපිට කන්න බෑනේ කියලා. ඉතින් ඒක තමන් ඒ විදිහට දැනගෙන හදාගත්තා නම් හරි කොහොමද මේක සතියක් විතර තියාගන්න පුළුවන්. ඊටත් වැඩි වෙන්න පුළුවන් මේක. මොකද අර තෙත ගතිය එහෙම ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. ජල වාෂ්ප ගිහිල්ලා. ඒ විදිහට ඉතින් Tamanට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්. මේ පැණි රසට මම සීනි දැම්මේ. සීනි කන්න අකමැති නම් හැබැයි ලුණු දැම්මොත් නම් මේක තියාගන්න බෑ. මොකද ලුණු කියන්නේ ඉක්මනට නරක වෙනවා. ලුණු දාපුවාම. ඒකින් නම් ඉතින් නිකම්ම හදාගන්න ඕනේ. එහෙමනම් සමහර අය දානවනේ රොටි හදනකොට අර ලුණු මිරිස් දානවනේ. ඒක තියාගන්න අමාරුයි. ලුණු දැම්ම කියන්නේ මේ තක්කාලා ඒක නරක වෙන්න බලනවා. ඉතින් එහෙම දාන්නේ නැතුව ඒ වේලාවි කන්න නම් කමන්නේ අර දුර ගමනක් යනකොට අරයි යන්න යනවා නම් දවස් දෙක තුනක් තියානේ. එහෙම හදන්න එපා. මේ විදිහට හදාගන්න සීනි කියන්නේ මම ඒකයි සීනි දැම්මේ. සීනි කියන්නේ කල් තියාගන්න ද්‍රව්‍යයක්. සීනි දාපුවාම අපි වෑංජනයකට දැම්මත් ඒ වෑංජනේ ටික දවසක් හරි ටික වෙලාවක් හරි යනකම් නරක වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒක මම දන්නවා. ඒකයි ඉතින් ඒකයි මම අර සීනි ටිකක් දැම්මේ. ඒක රසයකුත් එනවා ඒකේ. දැන් ඉතින් මම ඔක්කොම කතාවෙන් ඒක හදාගෙන ඉවරයි. ඔන්න ඔහොම. ඉතින් ඒකලා ආවා. ඉතින් දැන් මේක අර ගින්දර පාලනේ වැරද්දක් ඉඳන් තමයි පොඩ්ඩක් මේ අර සමහර වෙලාවට කළු වෙලමා එහෙම දෙනවා. මොකද අර මං ගෑස් එකේ හැදුවේ. ඉතින් අර තියෙනවනේ පාලනය කරගන්න බැරි වෙනකොට ටිකක් එහෙම ගතියකුත් එනවා. ඒක මට වඩා හොඳට දන්න අය ඇති හදන්න. ඉතින් හදලා බලන්න කියලා හිතනවා. ඇත්තටම හොඳයි. පෝෂණීය කෑම. ඔන්න මම ওই ටික තමයි හදාගත්තේ. ඉතින් දැන් හදලා ඉවරයි. දැන් තියෙන රස බලන්න බැලුවා එක්කෙනෙක් ඉස්සරෝම මිස්ටර් හස්බන්ඩ් බලලා ගියා. එකක් අරන්ම කකා ගියා රසයි කිව්වා. ඉතින් ඒ වගේ එහෙනම් ඉතින් අද මට ඒ ටික තමයි ඔයාලට කියන්නේ මට කියන්න ඕන වුණේ මගේ channel එක බලන අයට කියන්න ඕන වුණේ ඇත්තටම මේ වගේ දෙයක් අර කල් තියාගන්න පුළුවන් විදිහට හදලා පෙන්වන්න තමයි මට ඕන වුණේ. පෝෂණීය වැඩි. දැන් මේකේ හැමදේම තියෙනවනේ හාල් පිට තියෙනවා, කුරක්කම් පිට තියෙනවා. කජු රට කජු තියෙනවා. ඒකත් පෝෂණේ. ඉතින් රට කජු වෙනකොට කජු දාන්න පුළුවන්. මුද්‍රප්පලා රටින්දි Tamanට කැමති දෙයක් දාගෙන මේක හදාගන්න පුළුවන්. රටින්දි දාන්න. හොඳ නෑ රටින්දි මුද්‍රප්පලනොත් ඒ වෙලාවේ කන්න නම් කමන්නේ ඒවත් නරක වෙන්න බලනවා. ඒක නිසා තල නම් හොඳටම හොඳයි. මට තා තිබ්බනම් මම අද තල තමයි දාන්නේ. මට තල තිබුණේ නෑ. තල එක ඉවර වෙලා. එහෙනම් ඉතින් අද මෙතනින් මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලනවා.
මට හරියට සතුටුයි. ඉතින් බලලා මට කමෙන්ට් කරනවා, ලයික් කරනවා. ඒ හැමෝටම ස්තුතියි. ගොඩාක් සතුටුයි. ඉතින් ඔයාලත් එක්ක මම මේ ගමන දිග ගමනක් යන්න බලාගෙන ඉන්නවා. ඉතින් මගේ කෑම හැදීමේ පිළිවෙල තමයි මේ. ඊට වඩා තමහට ඉස්සරහට වෙනස් වෙයි. බලමු. මම ඉතින් හරි සීමිත උපකරණ භාවිතයෙන් තමා කරන්නේ. මට ෆෝන් එකෙන් මම ඉතින් එහෙම කරන්නේ. මම තනියම කරගන්නේ. ඒකෙන්ද. එහෙනම් ඉතින් අද වීඩියෝ ටිකක් දෙගත් උනා. ගිහින් එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අපි කාලා බලමු.